එකට බැඳුණු ජීවිත දෙකක අපූරු කතන්දරේ. ආදරණීය අම්මෙක්ගේ කුසින් උපදින හැම දරුවෙක්ම මේ ලෝකෙට අරන් එන්නේ අලුත්ම බලාපොරොත්තුවක්. හැබැයි මාවනැල්ල අරනායක ප්‍රදේශයෙන් 2021 වසරේදී උපත ලැබූ පුංචි දියණියන් දෙදෙනෙක්ගේ ඉරණම ඊට වඩා ගොඩක් වෙනස් වුණා. ඔවුන් ලිනුලි තරුල්ලයා සහ ලිතුලි මනුල්ලයා. මේ දියණියන් දෙදෙනා මෙලව එළිය දුටුවේ අතිශය සංකීර්ණ ලෙස ශ්‍රෝණියෙන් එකිනෙකට බද්ධ වුණු නිවුන්දරියන් විදිහටයි. මුළු ලෝකෙන්ම මෙවැනි සංකීර්ණ තත්වයන් වාර්තා වෙන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් විතරයි. පුංචි කෙලිලොල් වයසේදී අනෙක් දරුවන් වගේ නිදහසේ දුවපැන ඇවිදින්න මේ දියණියන් දෙන්නාට වාසනාවක් තිබුණේ නැහැ. උපන්දා ඉඳන් අවුරුදු 5ක් තිස්සේ ඔවුන් ගත කළේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ බලාපොරොත්තුවකින්. මේ පුංචි ජීවිත දෙකට අලුත් හුස්මක් දෙන්න මෙරට වෛද්‍ය ශාස්ත්‍රයේ පෙරමුණ ගත්තා. පේරාදෙණිය ශික්ෂණ රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් එකතු වෙලා වසර 5ක් තිස්සේ අඛණ්ඩව පරීක්ෂණ සහ පෙර සූදානම් සැත්කම් රැසක් සිදු කළා. ඒ හැමදේම කළේ එකම එක අරමුණක් වෙනුවෙන්. ඒ මේ දියණියන් දෙන්නට ස්වාධීන ජීවිතයක් උරුම කරලා දෙන්න. ලක්දෙරණේ වෛද්‍ය ඉතිහාසය උඩු යටිකුරු කළ ඒ තීරණාත්මක දවස උදා වුණේ පසුගිය ජූනි 10 වෙනිදා. එය ලෝක වෛද්‍ය ඉතිහාසයේම සුවිශේෂී සන්ධිස්ථානයක් වුණේ එක දැරියකගේ වකුගඩුවක් අනෙක් දැරියට බද්ධ කරමින් ශ්‍රෝණියෙන් බද්ධ වූ නිවුන් දරුවන් වෙන් කිරීමේ සුවිශේෂී සැත්කමක් ලෝකයේ පළමු වතාවට සාර්ථකව සිදු කිරීමට අපේ වෛද්‍යවරුන් සමත් වූ බැවින් මේ සැත්කම කොයිතරම් දුෂ්කර එකක්ද කියනවා නම් දියණියන් දෙදෙනා වෙන් කිරීමේ ශෛල්‍ය කර්මයට පමණක් නොනවත්වා පැය 10ක කාලයක් ගත වුණා. ඉන්පසුව ශරීරයේ තුවාල වසා දැමීම සඳහා කළ සංකීර්ණ ප්ලාස්ටික් සැත්කමට තවත් පැය 10ක් ගත වුණා. සමස්තයක් ලෙස පැය 20කට අධික කාලයක් අපේ වෛද්‍යවරුන් සටන් කළේ මරණය පරදා ජීවිතයේ දිනවන්නයි. අවසානයේ ඒ මහා කැපකිරීම ප්‍රාර්ථනාවන් මල් පැලගන්නවා. මව් කුසේ සිට බද්ධ වී මෙලොවට පැමිණි ලිනුලි සහ ලිතුලි අද ස්වාධීන දියණියන් දෙදෙනෙකු ලෙස සාර්ථකව වෙන් වී අවසන්. ශ්‍රී ලාංකීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය සහ අසිරිමත් මිනිස් ශ්‍රමය ලෝකයට පසක් කරමින් මේ පුංචි දේවදූතයන් දෙන්නට අලුත් ජීවිතයක් දුන් අපේ රටේ ඒ අභිමානවත් වෛද්‍ය කණ්ඩායමට සමස්ත ජාතියම ප්‍රණාමය හිමි විය යුතුමයි. ලිනුලි දූටත් ලිතුලි දූටත් නිදුක් නිරෝගී සුන්දර අනාගතයක් ප්‍රාර්ථනා කරමු. කසාගලින් කතා කරන පත්තරේ